මෙහාට සමාජයට පරිදි එයාගේම ශක්තිය, එයාගේම ජීවිත පරිත්‍යාගය, එයාගේම ප්‍රවීණෙන් ගිහිල්ලා මාර්ගයකට ප්‍රතිඵලයක් ලබන කෙනෙක් තමයි අද පහදුනොත් පහළ වෙන්නේ. මොකද එහෙම කෙනාට බුදුරජාන් වහන්සේගේ දැක්මකුත් නැහැ. ඒතකොට මහරහත් මහෝත්තමයන් වහන්සේලාගේ අතුලක් දැක්මක් ආදර්ශයක් මොකුත්ම නැහැ. තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මාර්ගය විතරයි. ඒතකොට මේ මාර්ගය තුල ඉස්ලාම් පෙරුවන් කරේ අතර සද්ධා පස් කරගෙන ඒ සද්ධාව ඔස්සේ යා හබාගෙන යන වියනවා. මේ හබාගෙන යන ගමන ජීවිත පරිත්‍යාගයෙන් යන ගමන. එයාට එක්ක නිවන එක්ක මරණය කියන කාරණය තමයි යාගේ ජීවිතයේ අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය තුල තමයි මා ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කෙනෙක් භව නිරෝධය සාක්ෂාත් කරගන්න යන ගමන. ඒ නිසා මේ මොහොතේ අද අපි මේ ඉන්නා වූ සාසන වටපිටාව කියන්නේ අත් වශයෙන් මේක ස්වාමීන් වහන්සේ ධර්මය අවරට යන කාලයක්. අපිට පේනවා ලොකු ප්‍රබෝධයක්. නමුත් මේ ප්‍රබෝධය ස්වාමීන් වහන්සේ නිවෙන්න යන පහනක තියෙන ලක්ෂණ ආලෝකය වගේ. ගොඩාක් නෑ. අපි ධර්මය කියලා කිව්වට කවදාත් මම ඒක දකින්නේ ධර්මය කියන්නේ පන්සල ආරණ්‍ය අපේ ස්වාමීන් වහන්සේලා එහෙම නැතුව මේ දාන සීල භාවනා ඒ දාන සීල එහෙම නැත්නම් ඒකක් තොරන් කොටම් නෙමෙයි. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය. චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සතිපට්ඨාන. මේ ධර්මය. මේකයි ධර්මය කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තාම සම්දිස්තිකයි. මේ මොහොතේ ධර්මය අපිට දකින්න පුළුවන්. ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්. ඒතකොට ධර්මයේ සම්දිස්තික භාවය නැති වෙනවා කියන කාරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේක විශ්ලේෂණය කරලා මේක තුළට බැහැම අපි බලන්න ඕනේ මොකද කොහොමද ධර්මයේ නැති වෙන දවස මොකද කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපගෙන එනකොට අපිට ධර්මයේ නැති වුණායි කියලා අපි දැනගන්න ස්වාමීන් වහන්සේ සතර පාරාජිකාවන්ට නොවු අවසාන භික්ෂුව මේ ලෝකේ කොතන හරි ඉතලා අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙනවා. සතර පාරාජිකාවට පත් නොවු අවසාන භික්ෂුව. ඒක කාය වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන්, තායිලන්ත වෙන්න පුළුවන්. මේ කොහේ හරි ඉන්න සතර පාරාජිකාවට පත් නොවු අවසාන එක භික්ෂුව ඉතුරු වෙන වෙලාවක් එනවා. අවසාන එක භික්ෂුව ඉතුරු වෙන වෙලාවක් එනවා. ඒ එක භික්ෂුව අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙනවා. නමුත් පන්සල් තියෙනවා, ආරණ්‍ය තියෙනවා, හාමුදුරුවෝලා ඉන්නවා, මිනිස්සු දාන දෙනවා. නමුත් මේ සියල්ල කළා ධර්මයේ අර්ථය නැහැ. මොකද ඔක්කොම ඉන්න ස්වාමීන් වහන්සේලා දැන් සතර පාරාජිකාවට පත් වෙලා. ඒතකොට ඒගොල්ලෝ ධර්මයේ අර්ථයක් පටිච්චසමුප්පාදයක් කියන්නේ නැහැ. සතර සතිපට්ඨානයක් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැන් කුසීලභාවයේ වැටලා. ඒක ලෝක ධර්මතාවයක්. එතන ස්වාමීන් වහන්සේ මේ හැම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාසාය කණ්ඩක ළඟට යනකොට තියෙනවා කියලා. ඒ සාසනේ යනවා කාසාය කණ්ඩකට. එතෙන්ට කාසාය කණ්ඩකටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිට සාංගික කරලා දන් දෙන්න පුළුවන්. කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ සාසනයේ අර්ථය අන්න අතනදී විහිදයි. මෙන්න මේ සාසනයේ විහිදෙන මොහොත දක්වා අවසාන සතර පාරාජිකාවට පත් වූ භික්ෂුව අපවත් වෙන මොහොත දක්වා පිරිමි පක්ෂයේ කෙනෙකුට රහත් වෙන්න අවස්ථාව තියෙනවා. තාම සාසනයේ අතුරුදහන් නොවී පවතින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිරිමි ආයත රහත් වීමේ අවස්ථාව තාම තියෙන නිසා. මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දකිනවා තමන්ගේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා කවුද කියලා. මගේ ශාසනයේ මුල්ම ආර්ය ශ්‍රාවකයා වෙන්නේ ස්වාරාන්තේ වෙන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියලා. ඊට ඉස්සෙල්ලා බුදුගාල පුත්‍රෝනේ බුදුරජාණන් වහන්සේලා මම දේශනා කරනවා. මෙයා ප්‍රාර්ථනා කරන්නේ මෙතනයි කියලා. ඒ වගේම උන්වහන්සේ දකිනවා උන්වහන්සේගේ ශාසනයේ අවසාන රහතන් වහන්සේ කවුද කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ ඉන්නේ දිව්‍ය තලයකද මනුස්ස ලෝකෙද කියලා උන්වහන්සේ දකිනවා. නමුත් ඒ රහතන් වහන්සේ තම රහත් වෙලා නැහැ. ඒ නිසායි ශාසනය තාම පවතින. ශාසනය කවදා හරි අතුරුදහන් වෙන්නේ මේ අවසාන රහතන් වහන්සේ රහත් වෙන්න අවස්ථාව සැලසලා ඒවා හේතුඵල ධර්මයන් ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒ රහත් වෙන්නා වූ රහතන් වහන්සේලා අනාගතයේදී සුස්ක විදර්ශක රහතන්සේලා හැටියට තමයි මේ ගමන යන්න තියෙන්නේ. මොකද ඒගොල්ලෝ කරන ප්‍රාර්ථනාවක් ඒක. දැන් අපි නොදන්නවා වුණාට එහෙම රහතන් වහන්සේ කෙනෙක් මාර්ගයාගෙන යනවනම් එයා පෙර බුද්ධ ශාසනයකදී ගෞරවනීය ස්වාමීන් එයා දකින්න ඒ බුද්ධ ශාසනය අවරට යනකොට ඒ බුද්ධ ශාසනය අවරට යනකොට රහත් වෙච්ච රහතන් වහන්සේලා එයා දකින්න. එහෙනම් එයා දැකලා එයා උපාදානයක් ඇති කර ගන්නවා මම අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ මමත් මේ විදිහේ සුෂ්ඨ විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් වෙනවා.
ඒතකොට එයා උපාදානය ඔස්සේ තමයි එන්නේ. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපාදානයක් ඔස්සේ එන්නේ. මුගලන් මහ රහතන් වහන්සේ උපාදානයක් ඔස්සේ එන්නේ. ඒක මුගලන් මහ රහතන් වහන්සේගේ තියෙන ඉදිකාතිහාරයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නෑ. මොකද උන්වහන්සේ ප්‍රාර්ථනා කරන් ආවේ එර්දියේ. ඒතර කොණ්ණඤ්ඤ මහ රහතන් වහන්සේට අර දෙකම නෑ. උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ මම පළවෙනි රහතන් වහන්සේ ශ්‍රාවකයා වෙනවා කියලා. ඒතර ඒ වගේ අතීත සම්මා සම්බුද්ධ ශාසනවලදී ප්‍රාර්ථනා කරගෙන නෑ ඉන්නවා මම සුස්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් වෙනවා අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී කියලා. එයා තුලින්ම ස්වාමීන් වහන්සේ මේ කාලවල මතුවෙලා පහළ වෙලා එයාම ධර්මය පස්සේ යනවා ඒ ලෝකෙ. ඉතින් ඒ ලෝකෙට ගිහිල්ලා එයාම ජීවිත පරිත්‍යාගයෙන් තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ධර්මයේ දකින්න අවබෝධ කරන කෙනා සමාගයේ ජීවිත පරිත්‍යාගයෙන්ම තමයි පෙරවන් කෙරේ මතල පද්ධාව සකස් කරගෙන බුදුආනන් වහන්සේ කෙරෙම විශ්වාසය සකස් කරගෙන ධර්ම රත්නයේ සංඝ රත්නයේ විශ්වාසය සකස් කරගෙන එයාම විනා ගන්නා වූ ගමනකට තමයි යන්න තියෙන්නේ. ජීවිතය අතහරින්න වෙනවා. ජීවිතය අතහරින්න වෙනවා. නමුත් එයා ජීවිතය අතහරිනවා. මොකද එයාට ඒ තරම් විශ්වාසයක් සකස් වෙනවා ධර්මයේ. ඒ ධර්මයේ තුලින් සකස් කරලා දෙන විශ්වාසයක් තමයි. එයා ජීවිතය අතහරින්න ලෑස්ති. එයාට ජීවිතේට කැමැත්තක් නැහැ. ජීවිතේ තා විඳින්න ඕනේ කියලා එයාට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එයා දන්නවා ජීවිතේ නැති වෙන මොහොතේ හරි එයා ධර්මය අවබෝධ කර ගන්නවා කියලා. අවසාන හුස්ම රැල්ලේ යන මොහොතේ හරි එයා ධර්මය අවබෝධ කර ගන්නවා කියලා දන්නවා. එයාට ඕනේ එයාට ඒ තරම් සංසාර කලකිරීම සකස් කරලා ඉඳලා තියෙනවා. ඒ සංසාර කලකිරීම තුළ ලෝකයේ තුල ඉන්න අවශ්‍ය නැහැ. එයා ජීවිතේ දාලා ජීවිතේ අතහැරලා මරණයට ජීවිතේ දාලා එයා අවබෝධය කරා යද්දී අවබෝධය ලබන මොහොතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එයා මරණයට යන්නේ නැහැ. ඇයි මරණයට යන්නේ නැත්තේ? සංස්කාර. එයාට තියෙනවා එක කුසල් හෝ අකුසල් සංස්කාර විපාක දෙන්නේ. දැන් චක්කුපාල මහ රහතන් වහන්සේ මරණයට ජීවිතේ දානවා. ඇස් දෙක අන්ධ කරනවා. නමුත් මරණයට යන්නේ නැහැ. ආයිමත් ගොඩ එනවා. මාරය හදනවා පුළුවන් තරම් ඒ වෙලාවේ මරණයට තල්ලු කරලා දානවා. මොකද මාරය කැමති නෑ රහතන් වහන්සේ කෙනෙක් ලෝක ජීවමානව ඉන්නවා. එයා දකිනවා මාරය තල්ලු කරන්න මරණයට. නමුත් සංස්කාරවල බලවත්භාවයේ මාරයට කරන්නේ බැහැ. මොකද කුසල් සහ අකුසල් සංස්කාර තියෙනවා එයාට විපාක දෙන්න. අකුසල් සංස්කාරයන් චතුපාල මහ රහතන් වහන්සේ විපාක දෙනවා මේ මොහොතේ. ඒක සංස්කාරයන්ගේ බලභාවය නිසා එතනදී මාරය දෙවිලි වතාවට පරාද වෙනවා. දැන් මුල්වතාවේ මාරය පරාද වුණා බුදුරජාණන් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේ ඒ අවබෝධ කරගත්ත වෙලාවේ දැන් මම දානවා දැන් මරණයට මොකද හාමුදුරුවෝ මරණයට බැහැගන්නේ හිටියේ. නමුත් හාමුදුරුවෝ මරණයට බැහැගෙන ඉන්නේ. මාරයත් මරණයට තල්ලු කරනවා. නමුත් සංස්කාරවල බලවත්භාවය කියන්නේ සංස්කාර උස්සලා දානවා මේ පැත්තට. ඇයි? ඒක කුසල්ලෝ අකුසල් සංස්කාර ගෙවෙන්නේ. ඒ දෙකෙන් ගෙවෙන්න දානවා. අන්න ඒ වගේ මරණයට දාපු ජීවිතයක් තුළ අතහැරුණ ජීවිතයක් තුළ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ සුෂ්ක විදර්ශන කියන තැනදී ධර්ම අවබෝධය අපිට තියෙනවා. ඉන්නේ සුවදායි මාවතක් වුණනම් කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවමානව හිටිය වගේ අපිට උන්වහන්සේලාගේ බණ දාමක් අහලා උන්වහන්සේගේ මනපදයක් අහලා උන්වහන්සේලාගේ අසුර දැකලා ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ජීවිතේ මරණයට දාලම ගන්න ඕනේ. ඔය මේමයි. එතනදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ සියල්ල අතහැරෙන්න. නාම රූප කියන කාරණය ඔය සියල්ලම තියෙන දේවල් දැනීම කියන කාරණේ සම්පූර්ණයෙන්ම අතහැරිලා යනවා. දැනීම කියන කාරණේ අතහැරිලා යනවා. අවබෝධය කියන කාරණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක පිටකින් සකස් වෙන්නේ. දැන් මේ මොහොතේ තාම ගෞරව මේ අවබෝධය සකස් වෙලා නැහැ. ඊළඟ සකස් වෙන හිතේ දිහාට අවබෝධය සකස් පුළුවන්. තේරෙනවද? නමුත් මේක මෙහෙයුමක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේක එක පැයකින් දෙකකින් තුනකින් වෙන්නේ නැහැ. ඒක මේ ගමනේ වඩාගෙන යද්දී යනකොට අපිට සංඥාත් ඒක සාංශාරික හුරුවක් නිසාද කොහෙද මතුවෙලා එනවා. ඒක මතුවෙලා එනවා. ඒ කලකිරීම මේක. ඒ සංස්කාරයන්ගේ කලකිරීම. ඒතකොට ඒ කලකිරීම මගේ ජීවිතයේ ගෞරවණීය ගන්නත් මට භාවනා කරන්න ගොඩාක් දේවල් තිබ්බේ නැහැ. ගොඩාක් තිබ්බේ නැහැ. මොකද කලකිරීම කියන කාරණේ මම ගිහි ජීවිතේදීම සකස් කරගත්තා. මම දවස් 10ක් දසසිල් වෙලා හිටියා. නමුත් මම පැවිද්දට ගියේ කලකිරීම නිසා. මොනවා හෝ සමාධි කලකිරීම අවබෝධයකින් නෙමෙයි පැවිද්දට ගියේ කලකිරීම නිසා. එදා අවුරුදු 24 ඉඳන් ගෞරවණීය ස්වාමීන් වහන්සේ අවුරුදු 44 වෙනකම් මම අවුරුදු 20ක් පැවිද්දට සුදුසුකම් හෙව්වා. පැවිද්දට අවුරුදු 20ක් සුදුසුකම් හෙව්වා. ඒ අවුරුදු 20 කොතනකවත් මම බැඳුනේ නැහැ. නමුත් ජීවිතේ හැම ආසාවක්ම අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරා. අත් විඳිමින් අත් දකිමින්. කිසිම දෙයක් අත් නොදක මම අනිත්‍යයි කියලා දකින්න ගියේ නැහැ. කෙනෙක් මට ඔරවනවා දකින්න මම හරිම කැමති වුණා. මොකද ඒවා තුලින්ම තමයි මම කමඨහනක් ගත්තේ. මගේ අම්මා අවුරුදු 8ක් අංශභාගය හැදලා හිටියා. ඒ අවුරුදු 8ේම මම හැමදාකම සම්පූර්ණම උපස්ථානය කළේ
අම්මගේ ඒ උපස්ථාන ශක්තිය මට මෙතෙන්ට එන්න ගෞරවණීය ස්වාමීන් මහා මේඝයක් වගේ උපකාර වුණා. ඒක මහා මේඝයක් නේ. එයාගේ රූපේ අවුරුදු 7ක් ඇඳට ඉන්නවා කිව්වම කෙනෙක් ඒ කරා වූ සත්කාරය මට මන්තනේ කල්ප ගානක තැඟවිලා තිබ්බ කුසල් පන්නල දුන්නා මට එළියට. කුසල දුන්නා. කොතනකවත් හැමතැනම මම අත් විඳින්මින් අත් දකින්නවා කියන කත්තන තමයි හිතේ ගෞරවණීය කියන්නේ. ඒ නිසා මට ගොඩාක් භාවනා කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මම අර වාතරේ කලකිරීම සකස් කරගෙන ආවේ. කෙනෙක් පැවිදි වෙනවා දසදිල් වෙන්න යනවා කිව්වම මේ මාතේ හොඳින්ම ඉන්නේ. කවුරුද ගෞරවණීය ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ මම හැම දෙයක්ම වැඩිපුර කළේ මේ මාතේ මොකද මට මේවා කෙරේ තවත් ආසාව තියෙනවද කියලා බලන්න. ආසාව තිබ්බනම් මම තවත් පැවිදි පල්ලෙහාට ගන්නවා. නමුත් ඒ නිසා අරවා සියල්ලම මම ඇසුරු කිරීමෙන්ම අනිත්‍ය බව දැක්ක ගෞරවණීය ස්වාමීන් වහන්සේ. ඒ නිසා මට ගොඩාක් ලේසි වුණා. ඒ නිසා ගොඩාක් ලේසුණා කියන්නේ භාවනාව කළා. නමුත් එතනදී මේ භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ ඒව ඉබේම පහළ වුණා. දැන් අද කුටියකට ගියොත් ඒකේ උණු වතුර බෝතලුත් තියෙනවා. ලයිට් ලන්තෑරුමුත් තියෙනවා. නමුත් මට හම්බුණ කුටිවල උණු වතුර බෝතල් තිබෙන්නේ නැහැ. ලන්තෑරුම් තිබෙන්නේ නැහැ. එහෙම ඒ විදිහට සකස් වුණා ස්වාමීන් වහන්සේ. සකස් වුණාම මම කවදාකවත් ඔය කරඹදල තමයි මගේ ජීවිතේ මම වටිනාම කාලය තුල හිටියේ. ඒ කරඹදල ආරන්නේ හැමදාම පින්දපාත ශාලාවේ දාන තියෙනවා. නමුත් මම කවදාකවත් දාන ශාලාවට ගියේ නැහැ. කිලෝමීටර් 3මාරක් 4ක් විතරන ගමට ගියේ. අර තනි අලියා ඉන්න පාරේ ගමට ගියේ. මාසයක්. ඒ මාසයේ තුල තමයි ඒ කැපවීම තුල තමයි ගෞරවණීය ජයනාන්ත මේ කය ශක්තිය නැතුව ගියා. උමනාවෙන් දුක දුන්නේ නැහැ. උමනාවෙන් දුක දුන්නේ පින්දපාත යනවා. නමුත් ඒක හරි දුෂ්කරයි. ඒ ලැබෙන පින්දපාතේ ගමනේ වෙහෙසට ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම කායික ශක්තිය පිරිනනකොට මානසික ශක්තිය වැඩි වුණා. කය පිරිනනකොට මය දුරුුනේ නැහැ මෙතනදී. අරක පිරිවෙන්න අනිත්‍ය සංඥා වැඩුණේ වැඩි සුළුයි. එහෙන් වැඩිගෙන එහෙම එද්දි නිසා එතනින් නිවන් මෙහෙයුමක් කියන කාරණයක් ඇතුණා. ඒ නිවන් මෙහෙයුම කියන කාරණේ සතියක් විතර කාලයක්. ඒ සතියක කාලය තුල වෙන අරමුණු නැහැ. ආයිමත් දිනම්පත ගන්න යන කන්න බොන්න යන මේවා ගැන මොකවත් අරමුණක් නැහැ. මේ ඔස්සේම හිත දුවන්නේ. ඒක නිවන් මෙහෙයුමක්. ඒකට මම කියන්නේ මෙහෙයුම කියන කාරණේ. ඒක මොහොතින් ලබන අවබෝධයක් නෙමෙයි. මේ මොහොතේදී මෙහෙයුමේදී මට මතකයි දවස් දෙකක් විතර මගේ ජීවිතේ මම නාසයට විතරයි හිතුව ආස්වාද පාස්වාදයට විතරයි හිතුව ඇතිවීම නැතිවීම විතරයි බැලුවේ. වෙන කිසිම සිතුවිල්ලකට එන්න ඉඩ දුන්නේ නැහැ ගෞරවණීය. පැයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් වෙනම එකම සිතකටවත් එන්න දෙන්නේ නැහැ කිව්වම මොනතරම් මේකක්ද. ඒක මෙහෙයුමක්. මට ඒක මුළු රාත්‍රියේ දෙක මම එක දශමයක් නිදාගත්තේ නැහැ. ඒ මෙහෙයුම තමයි මේ මෙහෙයුමේදී අවසානයේ තමයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ එක ශරණයෙන් එක ශරණයෙන් ඉගෙන පාන්දරක වගේ එක ශරණයෙන්ම එකපාරට සැහැල්ලු වෙනා කියන්නේ ඒ අර නිවීමේ අවසාන එක මේ අර මෙහෙයුමේ අවසාන එකමාට මහා සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ පාචාරි මේ මොහොතේදී ඇගේ වෙවිලීමක් නෑ. එහෙම මොනවත් නෑ. එහෙම මොකක්වත් නෑ. ඒ වෙවිලීමක් මොකක්වත් සකස් වෙන්නේ නෑ. එතනදී මේ ඥාන දර්ශනයන් කියන දේවල් සකස් වෙනවා. ඥාන දර්ශනයන් කියන්නේ ඥානයන් පහළ වෙනවා දර්ශනයන් සමගින් ගෞරවණීය ස්වාමීන්. අපි මේක වඩාගෙන යන්න ඕනේ. අපි දැන් මේක මෙහෙම වෙලාවේදී අපි වඩා පල්ලෙහා හිටන් වඩනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මනුෂ්‍ය ජීවිතය ගන්නවා. මනුෂ්‍ය ජීවිතේ වඩලා මනුෂ්‍යයාගේ අනිත්‍යභාවය දකිනවා. අපේ උපාදානයන් තියනවාද කියලා අපි බලනවා ගෞරවණීය ස්වාමීන්. එතකොට අපි දේශපාලනයේ යොමු කරලා බලනවා, ජනාධිපතිට යොමු කරලා බලනවා, රටේ අගමැතිවරට, මහා ව්‍යාපාරිකයින්ට, කෝටිපතියන්ට, නළු නිලියන්ට එතනින් ගියාම එතනිනුත් උපාදාන ඊට පස්සේ ලෝකෙට යනවා. අපි මේ වල්නකොට ඇමරිකාවේ ජනාධිපතිකට හිත යොමු කරනවා. එයාගේ අනිත්‍යභාවයත් බලනවා. අතීතයේ හිටිය ජනාධිපතිවරු මැරුණේ කොයි විදියට, වෙඩි ගෑවේ කොයි විදියට, අනාථුනේ කොයි විදියටද, ලෙඩ වෙලා මැරුණේ කොයි විදියටද කියලා. ඕවා රේගන් මැරිච්ච විදිය වුණත් මට ඒ වෙලාවේ මම මතක් කරලා අරගත්තාම ඒවට තියෙන ආසාව අයින් වුණා. ඒතකොට එතෙන්ට තියෙන ආසාව අරසා අයින් වුණාට පස්සේ අයම මනුස්ස ලෝකෙ හිත පිටින් නැහැ නේද වුණා ජයනා. හැමතැනම ව්‍යාපාරයන්ට ඔක්කොමඩම හිත යොමු කර එක ඒ සතර සතිපට්ඨානෙ වැඩින්නේ. ඉතින් ඒක යොමු කර බල අවසානටම කියන ජාත්‍යන්තරයටම ගිහිල්ලා යොමු කරලා බලනවා. ජාත්‍යන්තරයේ ඉන්න ලොකුම කෝටිපතියන් හිත යොමු කරලා බලනවා. එයාගේ ජීවිතේ කොයිතරම් අනිත්‍යභාවයට පත් වෙනවද එතනක් හැපයක් නැහැ කියලා. ඒගොල්ලෝ ඉතින් මැරිලා ගිහිල්ලා චුත වෙලා සතර අපායෙන්ට වැටලා දුක් විඳිනවා, දකින්නවා, බලනවා, මෙනෙහි කරනවා ගෞරවණීය. එහෙම කරලා මනුස්ස ලෝකයේ තියෙන උපාදානෙ නැති කරගන්න. ඒක
මෙනෙහි කිරීමෙන්මයි නැති කරගන්නේ. අර නිවන් මෙහෙම කියන්නේ දැන් එළි වෙනකම් මේක තමයි මේ කර කර යන්නේ. වෙන හිතක් සකස් වෙන්න දෙන්නේ නැහැ. මේක මෙනෙහි කර කර අනිත්‍ය දකිමින් මනුස්ස ලෝකෙදී උපාදානය සම්පූර්ණයෙන්ම. ඒතර මනුස්ස ලෝකයෙන් උපාදානයේ මිදුනාම ගෞරවණීය සයනාන්ද හිත පිහිටන්නේ දිව්‍ය තලයක. ඒතකොට දිව්‍ය තලයේ අනිත්‍යභාවය දකින්න දෙවියන්ගේ අනිත්‍යභාවය. දෙවියන්ගේ අනිත්‍යභාවය දකිමින් සත්‍යයා කියන තැනට මරණ යනවා. සත්‍යයා දිව්‍ය ලෝකයේ අධිපතිය සුජම්පති නේද? ඒතකොට ඒ සත්‍ය සම්පත් අනිත්‍ය වෙන බව දකින්නවා. එයා සෝවාන් වෙලා නැත්නම් එයා සතර පායට නැවත වැට දුක් විඳින හැටි දකින්නවා. සුජම්පතිය දුක් විඳින හැටි දකින්නවා. ඒවාත් අනිත්‍ය වෙලා යන සම්පත් කියලා දිව්‍ය ලෝකයේ කෙරේ දින උපාදානය දැන් දිව්‍ය තලයේ හිත පිහිටීම නැහැ. ඊට පස්සේ බ්‍රහ්ම තලයේ හිත පිහිටව ගන්න රූපී අරූපී බ්‍රහ්ම තල පිළිබඳ. ඒවයේ අනිත්‍යභාවය දකින්න. ඒවයේ සතර පායට වැටෙන සතර සෝවාන් වෙලා ඉතින් නැත්නම් ඒව දැකලා මහා ප්‍රඥා කියන තැන හිත පිහිටවන. මේ හැම තැනකම බලනවා ඉන්දිකටු තුඩක තරම්වත් තැනක හිත පිහිටනවා කියලා. මොකද ඉන්දිකටු තුඩක තරම් හිත පිහිටනවා එතන බැහැ ගන්න පුළුවන් උපාදානයි. ඒ අවසාන ඉන්දිකටු තුඩ තමයි අර සක්‍රියාගෙන බලන්නේ. ඒ බල මනසින් මෙනෙහි කර බලන කොතන වූ උපාදානයක් තියෙනවද නැහැ. කැමැත්තක් නැති වෙනකම් උපාදානය කළා ධර්ම ලෝකයේ තුලත් මහා බ්‍රහ්මයාගේ පිටේ යොමු කළ උපාදානය කළා බලනවා. එතනක් දකින්න එතනක් සැපයක් නැහැ. එතනක් අනිත්‍ය වෙන දෙයක්මයි කියලා. ඒතකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ලෝකයන් පිළිබඳ උපාදානය අතහැරුණාට බලන්න හිත පිහිටන්න තැන හිත පිහිටන්න තැනක් නැහැ. එතන හිත පිහිටන්න තැනක් නැහැ. මොකද මේ උපාදානය එකයි භවස්ත්‍රේ. භව නිරෝධය සාක්ෂාත් වුණ තැන උපාදානයක් නැහැ. උපාදානය නැති වෙන භව නිරෝධේ සාක්ෂාත් නැතුන જાතියක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක මෙහෙයුමක්. ඒක එක ක්ෂණයෙන් ලැබුණායි කියලා අපිට කියන්නේ. මේ මෙහෙයුමේදී ගෞරවනීය ස්වාමීන් අපිට ඥාන දර්ශනයන් කියන කාරණේ පහළ වෙනවා. ඕනෑම කෙනෙකුට මේ භව නිරෝධය කරා යන ගමනේදී එයා නොදැනුවත් මෙයාට චතුූපපාත ඥානෙ పూర్ව නිවාසාන ඥානෙ පහළ වෙනවා. චතුූපපාත ඥානෙ పూర్ව නිවාසාන ඥානෙ. භික්ෂුව අරමුණු කරලා නැහැ. භික්ෂුව දන්නේ නැහැ මේ මොකද්ද කියලා. එයා සමාධිය තුලින් මෙයා දකින්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ එයා පෙර ජීවිතේ හරකෙක් වෙලා කුකුලෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා බෙල්ල කපාගෙන මැරිච්ච හැටි. රජුරෝ දඬුවම් දීලා අතපය කපාගෙන මැරිච්ච හැටි එල්ලුම්ගත් ගිය හැටි මහා සංසාරේ විඳා වූ දුක්ඛයට එකපාරට පේනවා. චිත්‍රපටයක දර්ශනයක් වගේ පේන්න ගන්න. එයා මේකට ඥානයක් කියලා එයා දන්නේ නැහැ. මොකද එයාට එහෙම හිතක් නැහැ. එයාට ඕනේ මේකෙන් ගැලවිලා යන්න. එයා ජීවිතය අතහැරලා දාලා තියෙනවා. එයා එහෙම දකින්නකොට අන්න එතනින් තමයි සත්බොච්චයන්ට සකස් වෙන්නේ. වීර්ය සකස් වෙන්නේ එතනදී. පස්සද්ධිය සකස් වෙන්නේ ප්‍රීතිය සැපේ සකස් වෙලා ධර්ම විදිය තමයි අරකින් මතුවල කරලා දෙන්නේ. එතකොට ඒක දකින්නකොට සායනාත එයා හබාගෙන යනවා. ආයිමත් එයා නවතින්නේ නැහැ. ඒක හේතුඵල ධර්ම. අපිට විග්‍රහ කරන්න බෑ පොතක නෑ. හේතුඵල ධර්මයෙන් සකස් වෙනවා දෙනවා. මේ හේතුඵල ධර්මයන් තුලින් තමයි අර සත්බොච්චයන්ට සකස් කරන්නේ. සතර සතිපට්ඨානෙ තුල. සත්බොච්චංග හරහා එයා නවතින්නේ නැහැ කවුරුත්. එක තැනක තියෙනවා. එක තැනක එනවා. තාම එයා බලාපොරොත්තු වෙන අවස්ථාව ආවේ නැහැ. එයා මෙනෙහි කර තැනින්තරේ බලන යාර කෙලස් තියෙනවා කියලා. එයා දකින්න තවත් කෙලස් තියෙනවා කියලා. නමුත් එයාට දැන් එයා අවසාන තීන්දුවකුත් ගන්නවා කවුරුත් නිසා. අවසාන තීන්දුව ගන්නවා මේ කයට දෙන අවසාන දාන වේල තමයි දැන් අද දවල් දුන්නේ. ආයිමත් මේ කයට දාන දෙන්නේ නැහැ. දාන දෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්න. එයා හිතනවා දැන් හෙට උදේ මෙතන මේ කුටියේ ඉන්නවා. හෙට උදේ දාන ගන්න ගියේ නැත්නම් පිටපාඩිය නැත්නම් හොයන්න එනවනේ. ඒ නිසා හෙට උදේ මම කුටියේ නික්විලා කැලේ ඈතින් ඈතට කොහරි යනවා. නමුත් එයාට ඒ තරම් විශ්වාසයක්. අපිට ඒක දැන් කියන්න බෑ ගෞරවණ චයිනාට. එයාට බයක් නැහැ, සැකයක් නැහැ. එයා දන්නවා එයාට ඕනේ දැන් මැරෙන්න. එයා දන්නවා මැරෙන මොහොතේ නිවන ලැබෙනවා කියලා. ඒ අතහැරීම මේක අතහැරීම කියන කාරණේ දෙන්න. මැරෙන මොහොතේ නිවන ලැබෙනවා කියලා විශ්වාසය යාතුට ධර්මයේ තුනේ සකස් කරලා දීලා ඉවරයි. එයාට මැරෙන්න ඕනේ. මොකද මැරෙන මොහොතේ එයාට අර නිවන ස්පර්ශ කරන්නේ. එයාට විශ්වාසයේ ධර්මයේ ආශ්‍රයයක් ඒක. ඒක අපිට කියන්න බෑ ධර්මයේ ආශ්‍රයය. එයා තීරණයක් ගන්නවා ඔබට දෙන අවසාන කෑම වේල දුන්නා. හෙට උදේට අදින් ආයෙමත් දුන්නේ. ඒ තරම් ශක්තිමත් තීරණයක් එයා ගන්නවා. ඒ ගන්න හිතත් එක්ක වෙන කායිකවත් නෙමෙයි. පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධය තුල තමයි තාම තෘෂ්ණාව සකස් වෙන නිසා තමයි කෙලෙස් තියෙන්නේ. එයා තමාත් එක්ක තමා අවංක වෙන්න ඕනේ. මෙතන තමා කාටවත් රවට්ටන්න බෑ. මොකද මේ ජූරිය තියෙන්නේ මෙතන. ජූරි සතුටේ පස් දෙනා පස්ස වේදනා සංඥා සංකාර විඥාන තමා තුලයි ඉන්නේ. ජූරි සතුටේ පස් දෙනා තමා තුල ඉඳගෙන බලාගෙන ඉන්නේ ජීවිතෝ දෙන්නේ අය. ඒ නිසා තමා අවංක මේ අවංක තීරණයක් අනිවාර්යයෙන්ම හෙට උදේ කුටියෙන් එහාට ගියා ඈතින් කැලේකින් කැලේකට ගිහිල්ලා ගල් ගුවාවක් ඇතුලේ මැරිලාම යනවා. නමුත් මරණ වෙලාවේ තමයි මේක දකින්නවා කියන විශ්වාසයට යනවා මම. ගෞරවණීය සයනා. එතනදී මාරය යටත් වෙනවා. මාරය දන්නවා මේක මරනවා කියලා.
එයා තවත් සටන් කරන්න ඉන්නේ නැහැ. එයා දන්නවා මේක ආයිමත් මේ පැත්තට හැරෙන මිනිහෙක් නෙමෙයි කියන කාරණේ. ඒකයි සුස්ක විදර්ශක කියන කාරණේ තියෙන බරපතල බව. එයා ජීවිතේ දානවා මරණයට දානවා. මරණය දුර දැකගෙන ඉන්නේ. එයා මරණයට බයක් නැහැ. මොකද මරණය හා සමානව එයා අවබෝධය කියන කාරණේ එතෙන්දි දකින්න. හිත වැඩිලා තියෙනවා. ඒ තමයි තෙරුවන්ගේ තියෙන ශක්තිය. ධර්ම මාර්ගයේ තියෙන ආයෝනේ ශක්තිය. විශ්වාසය අපි සකස් කරගන්නා වූ විශ්වාසය.